ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඓතිහාසික ඇතුගල් පුරවරයේ ගමින් ගම වෙහෙරෙන් වෙහෙර බුදු බැතිසිත් පුබුදමින් සියත ටීවී සහ සියත FM බැතිබර මාධ්‍ය දායකත්වයෙන් ගමන් කළ වගයි. මට මෙතෙක් නොපෙන්නපු දේ දුටු දේ මට විශ්වාස කළ නොහැකි යශෝදරා. අප වහාම ප්‍රතිප්‍රහාරයට සූදානම් විය යුතුයි. ලේහැලීම් ගැටලුවලට පිළිතුරක් නොවේ දේවදත්ත. ඔබ හරි සිද්ධාර්ථ. ඔබ හරි. මාලිගාව ඇතැරෙන්න සත්‍ය සොයා දුකින් මිදීමට මගක් සොයන්න මට අවසර දෙන්න පියාණනි. මට දරාගන්න බෑ. වැඩමකොට වදාළ සර්වඥ ධාතුන් වහන්සේ පන්නරේ පුරාණ විහාරස්ථානයේ වැඩම කරනවා. ඒ වගේම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේද විකාශනය කර තිබෙනවා. මෙවැනි කටයුතු සිදු කිරීමට සහාය දුන් සියලුම දෙනාට අප දහම් පාසලේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පන්නරේ ශ්‍රී බෝධිමාලාකාරාම පුරාණ විහාරස්ථානයේදී මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශනය කරන අතර ඒ සඳහා ඊට සමගාමීව ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අතර අපට විශාල සහායකත්වය ලබා දුන්නු පන්නරේ ශ්‍රී බෝධිමාලාකාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු නන් අයරින් සහායක දුන්නු සියලුම දෙනාට අපගේ ගෞරවපූර්වක ස්තුතිය මේ මොහොතේදී පිරිනමනවා. මේ කටයුත්ත මේ විහාරස්ථානයේට අපට මේ ගමේ සියලු දායකකාරකාදී සියලු දෙනාට ගමේ රටේ හැම කෙනාටම ඉතාමත් ආශිර්වාදයක් වන උතුම් පින්කමක් තමයි මේ ගෞතම චිත්‍රපටි නිෂ්පාදක නවීන් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ඔහුට තමයි මේකේ මුලින්ම පින මේකේ ආශිර්වාදය ඔහු තමයි මේ කාර්යය සිද්ධ කරන්නට අපට මේ අවස්ථාවක් ලබා ගැනීම ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ නිසා මේක ලොකු මහඟු ආශිර්වාදයක්. මේ කටයුත්ත ඉතාමත් හොඳ සත්කාරයක් හැටියට තමයි මේ මොහොත තුල මම දකින්නේ. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඓතිහාසික ඇතුගල් පුරවරයේ ගමින් ගම වෙහෙරෙන් වෙහෙර බුදු බැතිසිත් පුබුදමින් සියත ටීවී සහ සියත FM බැතිබර මාධ්‍ය දායකත්වයෙන් ගමන් කළ වගයි.